උලගේ අම්මගේ විතර දෙයක් දාන්න. ඕන මට දීපන් උඹගේ ඇටවල්ලි. අම්මේ මොකද? මේ අම්මේ අපි දෙන්නගේ මේසුට කැලපොත්තේ. ඔන්නෝක මරලා දාපන්. තොපි කොල්ලෝ නේද? සියලු සත්ත්වයෝ නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා. මේ මිනිස්සු මොලයක් නැද්ද? ඔය කුණු ටිකට අග්ගලා ගල්පත්‍ර දානවා. මේ ඇහුණාද? අද PHI වල ඩෙන්ගු දාන්න ගෙවල් වලට. එහෙනම් මිනිහෝ අර ගෙදර මිනිස්සු ඉන්න කලින් අර අපේ වත්තේ හිටපු මදුරු පණුව ටික අරගෙන එනවා ටක් ගාලා මෙතනට. ඕවා හොඳ නැති වැඩ නෝනා. අනේ මගේ කට උස්ස ගන්න නැතුව ගේනවා ගිහින්. දැන් කාලා වරෙන් කොහොඳ නඩුව. අද දවසම ඉවරයි. ඌරන්ට මොන සෞඛ්‍යද? ඌරන්ගේ දවස කොහොමද ජරාව එක්කනේ. උට ගෑණි අවුරු ඊරියෙක්ගේ ඔලුවට හරියන තොප්පියක් හම්බුනම හිටපන්කො මන් තොප්පේ කියලා දෙන්න. මිනිස්සු ඔය මාව දැල්ලන් ඉන්නේ. බලන්න මුන්දුන්න හරියට ණය මුකටිය වගේ. ඕ පොඩ්ඩක් ඉන්න. අපි දෙන්න නම් ඇයි මුගටියයි නම් එහෙනම් මම මුගටියා හොඳේ. මමයි මුකට. නෑ මමයි මුගටියා. එන්න උඹට තේරෙනවද බෑ? ගෑනුන්ට රණ්ඩු වෙන්න හේතුවක් ඕනේ නෑ බෑ. ඒක තමයි බං. රැඩ් සෙට් වෙනවා නම් කියපන්. නෝනාගේ මූණ දැක්කම ඉතින් ආයේ ලස්සන ලොස් නැති මූණක් තියෙනවා. මට ගනව මාළු જાතියෙන් දෙන්නට. මල්ලි මොනවත් කියන මාළු? ගෝල් පිස් සාරි කබ්බි නැතුව වෙන ඕන දෙයක් මේ පෙට්ටියේ හැ. අර සක්‍රවට්ට මොනවද ගත්තේ? මේ දෙන්නගේ තරංගයක් වගේ තියෙන්නේ. මට මොලේ යූස් කරොත් ගේමක් ගහගන්න පුළුවන්. ඒ නෝනා නම් ලොස් නැතිම කෙනෙක්. බලය මාළු ගණන් එකකින් කිලෝ 5ක් ගත්තා. එහෙමද? මට එහෙනම් මේ මාළුවෙන් කිලෝ 10ක්ම දාන්නකෝ. මම සෙකන්ඩ් ඒ ඔය ගෑණි. මම ඇවිල්ලා හොඳ ඇම්ඩෙක් වගේ. ඌව තමයි මගේ වැඩේට හරියන්නේ. ආච්චි මූණ දැක්කම නිකන් රැලි වැටිච්ච කාෆ් කෙනෙක් වගේ. මොනවද ඕනේ? ඕන මට දීපන් උඹගේ ඇටවල්ලි. හරි හරි කොල්ල ඒක නෙමෙයි. මට උඹත් එක්ක පොඩි දෙයක් කතා කරගන්න තියෙනවා. ක්‍රිකට් එකක් ගහමුද? තමක් නෑ ක්‍රිකට් එකක් ගහමුද? මේ පොඩි ප්‍රශ්නයක් තියෙනවා අපේ අම්මලා බණිත් දන්නේ. ඕගොල්ලන්ගේ අම්මලා අපේ අම්මලායි තරහයිනේ. ඒකට කමන්නේ. අපි තරහ වෙන්න ඕනේ නේ අපි ක්‍රිකට් ගහමු. මේ ඔන්න අම්මලා එනවා. මේ එහා ගෙදර උසුම් මැෂින් එකක් ගෙනලාද කොහෙද? මට පේන්නේ ලී දාගෙන හොදනවා. අනිත් මිනිස්සු කරන දේවල් කරන්න ඕනේ නෑ. අපිත් පුළුවන් කාලෙක ගමු. අනේ මේ ඕයි දවසක මගේ අතේ රේඛාම එකේ මේ රෙදිම හොදලා. ඕවා මොනවාද? මගේ අතේ ත්‍රේකාමයක් කියලා තියෙන්නේ. අනේ මේ ඕයි තමුසේක නැත්තේ අතක විතරනේ. නෝනා සතරක් ආමු. අත බල්ලා රේකා කියනවා මූණ බල්ලා පිම්පල් කියනවා. මම කියනම් පිම්පල් නෑ. නෝනාගේ මූණ දැක්කනම් දිනු වෙන්න උත්සාහ කරන බවක් පේනවා. ඒත් නෝනට කවුරු හරි මොනාරි කරලා තියෙන බව පේනවා. අනේ ඇත්තද? මටත් ඒක තේරුණා. කොඩින නෝනා කොඩිවින. මම මේ වගේ කොඩින කරලා තියෙන ගෙවල් වල අයින් කරලා තියෙන අතේ මුදු ගානට. මැඩම් කැමති නම් අපි වත්ත චෙක් පාරක් දාමු. පොඩ්ඩක් ඉන්න මැඩම් මම කොඩිනිය හොයාගන්න. මැඩම් එන්න වගේ පස්සේ.
මැඩම් මෙතන තමයි මැඩම් බාන්නේ තියෙන්නේ. සතරේ නෝනා සතරක් කමුද? අනේ අපිට ඕනේ ඒ වුණාට නෝනා ඔයා ඔහොම ඉන්න ඕන කෙනෙක් නෙමෙයි. වැඩිනක් වගේ කෙනෙක් මට මුණ වෙලුවම පේනවා. අනේ කොහොමද? නෝනා බන්ධනකින් හිර කළා වගේ. නෝනාගේ අතේ සල්ලි තියන්නේ නැහැ නේ වැඩි වෙලා. අනේ ඔව් රුපියල් 10,000කින් ක්‍රීම් එකයි ෆේෂියල් එකයි. ඔන්ලයින් ඕඩර් කරපු ගමන් මේ කිව්වේ. හරි නෝනා අපි ඔක අයින් කරමු. මට දැනුත් පේනවා පෙරේතාත්මයා. මේ දැනුත් නෝනා වදාගෙන ඉන්නේ. අපි තොইলක් කරමු. පැකේජ් දෙකක් තියෙනවා. කංකු කුකුලෙක් දාලා කරනවා නම් ගාන වැඩි. පාම් කුකුලෙක් දාලා කරනවා නම් ගාන වැඩි. අපි ගංගුකුලෙන්ම දාමු නේ දාන්න. පිටරේකුත් දානවද? කුකුලගේ අම්මගේ විතර දෙයක් දාමු. ඔන්න බබෝ බිල්ලා. උස්සන්න බා එහා පැත්තේ යකා වැඩලා ඉන්නේ. උස්සලා බලන්න බා එහා පැත්තේ යකා වැඩලා ඉන්නේ. බලන්න මාලියා. චුට්ටක් කතාවට ආවොතින් ඔයාද අපනව පොඩි විනය දහසක් කියලා. ආයෙන පඳුරු දාන්න. ඔයාලා පැකේජ් එක ලක්ෂයයි. ඔයාලා පැකේජ් එක ලක්ෂයකමාරයි. දැන් නම් වැඩේ නාන්නයි වෙන්නේ. උලඟක් එනවා. උඹලා මෙතන? උඹලත් මෙතනද? මේ කපුවට නම් මේ කපුව එහෙනම් අපි දෙකොල්ලම රැවට්ටුවා. තුනයි. ඒව රැවටිලා නැහැ. ආච්චි උඹ? නේ මං ඔක්කොම ඇත්ත කියන්න. මාල් කාර්යව සෙට් කරගෙන මේ පෑන් ඔක්කොම ඇන්දේ. ඒවලුත් මම පත්‍රකාරයව එව්වෙත් මම. ඒ ඔයගොල්ලෝ කොටවලා පොඩි විනයක් කරලා කීයක් හරි හොයාගන්න.